1885 වසරේ කාල් බෙන්ස් කියන පුද්ගලයා ජර්මනි වල ඉඳගෙන නිර්මාණය කරනවා බෙන්ස් පැටන් කියලා කාර් එකක්. මේක වැඩ කරන්නේ පෙට්‍රල් වලින්. ඉන්ටර්නල් කම්බස්ටියන් එන්ජින් එකක් තමයි මේකේ තියෙන්නේ. මේක තමයි පෙට්‍රල් වලින් දුවන ඉන්ටර්නල් කම්බස්ටියන් එන්ජින් එකක් එන ලෝකයේ මුල්ම ප්‍රැක්ටිකල් කාර් එක. මේක තිබුණේ රෝද 3ක්. ස්පීඩ් එක ඇවිල්ලා පැයට කිලෝමීටර් 16ක්. අද තියෙන කාර් වලට වඩා සිම්පල් ඩිසයින් එකක් තමයි මේකට ආවේ. මේ කාල් බෙන්ස් එහෙම නැත්නම් මේ කාර් එකේ නිර්මාතෘවරයාගේ බිරිඳ බෙරිතා බෙන්ස් ලෝකයේ මුලින්ම කාර් එකක් දිගුදුර ධාවනය කළ කෙනා වෙනවා. ඇය 1888 දී කිලෝමීටර් 100ක දුරක් මේ වාහනය පැදගෙන ගිහිල්ලා තියෙනවා. ඒකෙන් ඔප්පු වෙනවා මේ කාර් එක සාර්ථකයි කියන එක. ඊට පස්සේ තමයි ලෝකයේ මුලින්ම හදපු මොඩර්න් කාර් එක බෙන්ස් පැටන් මෝටර් වැගන් එක වෙන්නේ. ඒ වගේම තමයි මර්සිඩීස් බෙන්ස් කම්පැනි එකේ ආරම්භයත් මේක වෙනවා. මේක තමයි අද අපි දකින පදින මොඩර්න් කාර් වල ආරම්භය වන්නේ.